අද අපි එකතු වෙලා රුපියල් 2000ක ගිෆ්ට් එකක් පැක් කරමුද? බිනුරේ ඔන්න ඔයාගේ ඩුබායි වල ඉන්න ආච්චි තමයි අපිට කිව්වේ ඔයාටයි මල්ලිලා දෙන්නටයි මේ ගිෆ්ට් එක එවන්න කියලා. එහෙනම් ඉතින් බලමු මොනවද මේ ගිෆ්ට් එකට ඇඩ් වෙන අයිටම් කියලා. මුලින්ම මම මේ පැක් කරන්නේ බිනුරේගේ ගිෆ්ට් එක. ඉතින් මේ රුපියල් 2000 ගිෆ්ට් එකට ඇඩ් වෙනවා මුලින්ම මේ තියෙන බනී හෙයා බෑන්ඩ් එක. ඒක දැනට අපි ළඟ තියෙන්නේ පින්ක් කලර් එකෙන් විතරයි ළමයි. ඉතින් මේකේ ලයිට්ස් එහෙම පත්තු වෙනවා. ඒක නම් හරිම කියුට්. ගොඩක් අය අපිට මැසේජ් දාලා අහනවා මේකේ ලයිට්ස් එහෙම පත්තු කරලා පෙන්වන්න කියලා. ඔන්න ඉතින් බලාගන්නකෝ ඒකේ ලයිට්ස් එහෙම දැම්මට පස්සේ ඒක කොච්චර ලස්සනයිද කියලා. ඊළඟට මම බිනුරිගේ ගිෆ්ට් එකට එකතු කරේ හෙයා බෑන්ඩ් එකක්. ඒක මේ විදිහට ග්‍රීන් කලර් එකකින් එකතු කරා. ඊළඟට මම ගිෆ්ට් එකට ඇඩ් කරේ මේ සන්ග්ලාස් එකයි හෙයා ක්ලිප් දෙකයි එකට තියෙන මේ සෙට් එක. ඊළඟට මේ තියෙන්නේ කියුට් මිරර් එකක්. ඒකට බිනුරි ගොඩක් කැමති වෙයි කියලා මම හිතනවා. බිනුරි කොණ්ඩේ වවන්න එහෙම ගොඩක් ආසයි කියලා කිව්වා. ඉතින් මම එකතු කරා මේ බෝ හෙයා ක්ලිප් එක. මේක ගොඩක් ලස්සනට තියෙයි බිනුරි ඔයාට. ඒත් එක්කම මම එකතු කරා බ්‍රේස්ලට් එකක්. ඊළඟට අරලිය ක්ලිප් එකකුත් මේ විදිහට ඇඩ් වුණා. පපි ස්ක්‍රන්චි එකකුයි මල්ටි කලර් ස්මෝල් ස්ක්‍රන්චි එකකුයි ගිෆ්ට් එකට ඇඩ් කළා. ඊළඟට මේ කියුට් බෝල් පැකට් එකත් එක්ක මිනි බෝල් ටින් එකකුත් මම ග්‍රීන් කලර් එකකින් එයාට එකතු කරලා දුන්නා. ඔන්න ඔය විදිහට තමයි බිනුරිගේ රුපියල් 2000 ගිෆ්ට් පැක් එක රෙඩි වුණේ. අපි එහෙනම් බලමු බිනුරිගේ මල්ලිලා දෙන්නට මොනවද අපි ඇඩ් කරපු අයිටම් කියලා. බිනුරිගේ මල්ලිලා දෙන්නට වෙන වෙනම රුපියල් 300ක පැකේජ් දෙකක් මේ විදිහට රෙඩි කරා. ඉතින් මේ 300 පැකේජ් එකට ඇඩ් වෙන්නේ මේ විදිහට පෙන්සිල් කේස් එකක්. ඒක මම දෙන්නටම එකම විදිහෙන් එයාලා කැමති වෙයි කියලා හිතන ඩිසයින් එකකින් මම එකතු කරා. ඊළඟට පෙන් එකයි පෙන්සිල් එකයි මේ කියුට් කී ටැග් එකයි ස්මෝල් ඉරේසර් එකකුයි මේ පැකේජ් දෙකටත් මේ විදිහට එකතු කරලා දුන්නා. ඔන්න ඔය විදිහට තමයි බිනුරිගේ රුපියල් 2000 ගිෆ්ට් බොක්ස් එකයි මල්ලිලා දෙන්නට රුපියල් 300 පැකේජ් දෙකයි රෙඩි වුණේ. බිනුරි එහෙනම් ඉතින් ඔන්න ඔයාට අපිත් විශ් කරනවා සුබම සුබ උපන්දිනයක් වේවා කියලා.